හරි පුතේ. එතකොට මේ තියෙන්නේ රූපේ මිනුම් පටිය. එතකොට මේක ගන්නවා අපි මොකටද මේ සාමාන්‍ය තිරස් දුරක් වගේම ඉන්න මේක ගන්නවා. මේක මට්ටම් ගන්න පහසුයි. කියන්නේ හැම අරගෙන යන්නේ පහසුයිනේ. ඊට පස්සේ තව මේකේ සිරස් දුරත් ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ මේක ගත්තාට පස්සේ මීටර් 30 40 50 වගේ විවිධ දුර වලින් තියෙනවා. හරි එතකොට මේ තියෙන්නේ මිනුම් රෝදේ. එතකොට මේක මොත් කරන්නේ මොකද තිරස් දුරක් ගන්න තමයි කරන්නේ. එතකොට මේක වෙන්නේ මේක අපි ලක්ෂයක් A හරි B හරි කියලා ලක්ෂ දෙකක් ලකුණු කරගෙන ඒ ලක්ෂ දෙක අතර මේක තල්ලු කරගෙන යන්න තියෙන්නේ. එතකොට මේක තල්ලු කරගෙන ගියාට පස්සේ මේකේ පාඨාංක ටික මේ ඒ රෝදේ ගාව මීටරයක් තියෙන එකේ ලකුණු වෙනවා. එහෙම තමයි මේකේ පාඨාංක ලබා ගන්න. හරි එතකොට මේ තියෙන්නේ දන්වැල් මිනුමේ භාවිතා කරන දන්වැල් වර්ග දෙකක්. එතකොට මේ දන්වැල් මැනුම සාමාන්‍ය සාම්ප්‍රදායික මෙනුමක්. මේක වර්තමානයේ භාවිතා වෙන්නෙම නැති තරම්. එතකොට මේ තියෙන මොකද්ද ඉංජිනේරු දන්වැලයි මෙට්‍රික් දන්වැලයි. එතකොට ගත්තාට පස්සේ මේක මේ සාමාන්‍ය මේ මූලාංක දෝෂ වෙනවා. ඒ කියන්නේ මේක අර අවුවට ප්‍රසාරණය වෙනවා. ඊට පස්සේ මොකද්ද මේ සීතල වුණාට පස්සේ මේ යකඩ සංකෝචන වෙනවානේ. ඒ වගේ මේ සාමාන්‍ය මේක දෝෂ වෙනවා. එතකොට මේක ගොඩක් සාර්ථක ක්‍රමයක් නෙවෙයි. මේක අතීතයේ භාවිතා කරපු ක්‍රමයක්. මේක වර්තමානයේ භාවිතා වෙන්නෙම නැති තරම්. හරි එතකොට මේ තියෙන්නේ ස්ටේඩියා උපකරණයවත් ඔටෝ ලෙවල් එක. සාමාන්‍ය මේක තමයි වර්තමානයේදී භාවිතා වෙන්නේ. එතකොට මේක අපිට උච්චත්වය ගන්න දුරමයින්න ඒ වගේ අර සිරස් උස තිරස් වල දෙකම මයින්න ගන්න පුළුවන්. එතකොට මේක තව ගන්න පුළුවන්. ඒතකොට ගංගාවක් වගේ ගත්තාට පස්සේ දුර මැනීම අසිරු ස්ථානවල දුර මයින්න ගන්න පුළුවන්. එතකොට මේකේ කොටස් කිහිපයක් තියෙනවා. නාමිකද සීරිමාරු කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ උපනිත තියෙනවා. මට්ටම් ස්කරූප්පු තියෙනවා. ස්ප්‍රීතු ලෙවලයක් තියෙනවා. ස්පර්ශක ස්කරූප්පු තියෙනවා. අවනිත තියෙනවා. එතකොට ඒවා තමයි මේකේ ප්‍රධාන කොටස් ටික. එතකොට මේකේ තව පාඨාංග ගන්න පෙර කලින් සිදු කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේක පාඨාංග ගන්න කලින් හොඳට මට්ටම් කරගන්න ඕනේ. එතකොට ඒ ටික තමයි මේ ස්ප්‍රීතු ලෙවලේ තියෙන්නේ. හරි එතකොට මේ තියෙන්නේ තෙපාව. එතකොට මේ තෙපාව තියෙනවා මේ ඔටෝ ලෙවල් එකේ තියෙනවා තෙපාවක්, තල මේසෙත් තියෙනවා තෙපාවක්. එතකොට මේ තල මේසයේ ස්ප්‍රීතු ලෙවල් එකේ මේ තෙපාවෙන් කරන්නේ මේක අර පොළවට ලම්බකව තියලා අර ඒක දරාගෙන සිටීම තමයි මේ තෙපාවෙන් කරන්නේ. හරි එතකොට මේ තියෙන්නේ EDM මීටරේ. එතකොට මේ EDM මීටරේ ගන්නේ සාමාන්‍ය පාඨාංක ලබා ගන්න අසීරු ස්ථානවල මොකක් හරි බාධකයක් කරහා. එතකොට අර ගංගාවක් වගේ ලොකු ගංගාවක නම් මේ අර ක්‍රමෙන් ගන්න බෑ අපිට ස්ටේඩියම් මීටර. එතකොට මේ EDM මීටරය තමයි අපි ගන්නෙ. ගොඩාක් ගන්න අසීරුම ස්ථානවල පාඨාංක ගන්න. එතකොට මේ EDM මීටරය තමයි අපි ගන්නෙ. එතකොට මේකේ වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග වලින් තමයි මේකේ දුර ගන්න අපි. ඒක මොකක් හරි පෘෂ්ඨයක් ගැටලා ආය මේ EDM මීටරයට එන්න යන කාලයත් එක්ක තමයි මේකේ ඒ තරංග ගමන් කරන කාලයත් එක්ක තමයි අපි මේකේ දුර ගන්නෙ. හරි පුතේ එතකොට මේ තියෙන්නේ තල මේසය. එතකොට මේ තල මේසය ගන්න මොකක් හරි අර මේකේ ප්‍රස්තාර කොලයක් හරි මොකක් හරි කොලයක් තියන් සිටියමක් අඳින්න. ඒ වගේ දෙයකට තමයි අපි මේ තල මේස ක්‍රමය ගන්න. තල මේස ක්‍රමයෙන් බිම් වැනීම තියෙනවනේ. ඒ වගේ එකට තමයි මේ තල මේස ගන්න. එතකොට මේ තල මේසෙත් පොළවට හොඳට ලම්බකව මට්ටම් කරගෙන තමයි පාඨාංක අපි ගන්න ඕනේ. හරි එතකොට මේ තියෙනවල හැමෝම දන්නා මේ මාලිමාවනේ තියෙන. එතකොට මේ මාලිමාව ගන්න තල මේස ක්‍රමයේදී මොකද්ද? දිශාව මායින්න තමයි. එතකොට මේකේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ මාලිමාව දිශාව මායිද්දි මොකද්ද? යකඩ කෑල්ලක් වගේ තියෙන්න බෑ. ඒ කියන්නේ මේකේ තියෙන චුම්බකයන්නේ. ඒ චුම්බක ශ්‍රේෂ්ඨ වලට මේකේ දිශාව වෙනස් වෙනවනේ. ඒක තමයි සැලකිලිමත් වෙන්න. හරි එතකොට මේ තියෙන ස්ප්‍රීතු ලෙවල් එක. එතකොට මේක ගන්න තල මේසේ මට්ටම් කරගන්න. මේක හොඳට අර සුජු අර මොකක් හරි වක්‍ර පුෂ්ඨයක් නැතුව සුජු පුෂ්ඨයක තියලා තමයි අපි මේකේ මට්ටම් ගන්න. හරි එතකොට මේ තියෙන ළඹයයි ළඹකරුවයි. එතකොට මේකත් ගන්න අපි තල මේසය අර පොළවට ලම්බ කරගැනීම තමයි. එතකොට මේක ළඹයයි ළඹකරුවයි ගන්න. හරි එතකොට මේ තියෙන්නේ ඇලිඩේඩේ. මේ ඇලිඩේටම තමයි අපි කියන්නේ දර්ශනයක් කියලා. ඒතර අර පෙළගැන්වීම් ලිටි දෙස බලා පාඨාංක ලබා ගැනීම තමයි මෙහි කාර්යය. මේක තල මේස ක්‍රමය තමයි ගොඩක් භාවිතා වෙන්නේ. හරි එතකොට මේ තියෙන පෙළගැන්වීම් ලිටි ඊකූරු කියලාත් කියනවා. එතකොට මේවා වෙන්නේ සීමාව ලකුණු කරන්න. එතකොට මයින්ඩ් ඔන් ප්‍රදේශයේ සීමාව ලකුණු කිරීම තමයි මේ පෙළගැන්වීම් ලිටි වලින්. හරි එතකොට මේ තියෙන GPS මීටරේ. එතකොට ගොඩක් ළමයි පටල ගන්න මේක තමයි ඔය GPS මීටරය. එතකොට මේ GPS මීටරෙන් කරන්නේ මොනවද? අර ස්ථානික නිරපේක්ෂ පිහිටීම ලබා ගැනීම. එතකොට මේවා ගද්දී සැලකිලිමත් වෙන්න ඕන. පැහැදිලි අහසක් තියෙන්න ඕනේ. ඒ වගේ කරුණු ටික මතක තියාගන්න ඕනේ. හරි එතකොට මේ තියෙන්නේ මට්ටම් යස්ටිය. එතකොට මේක ස්ටේඩියා ක්‍රමයේදී පාඨාංක ලබා ගද්දී
භාවිතා වෙනවා. එතකොට මේ මට්ටම් යස්ටි අල්ලද්දී අපි සිරස්ව අල්ලන්න ඕනේ. එතකොට අර නිවැරදිව අර ලොක් එක දාන්න ඕනේ. ඒ වගේ විශේෂ කරුණු ටිකක් හොඳට මතක තියාගන්න ඕනේ. හරි එහෙනම් ඔච්චරයි මේ බිම් මැනුමේ තියෙන්නේ උපකරණ ස්පොට් ටෙස්ට් එකට එන. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.